මූ අතට වකර වෙලා ලස්සන නේද? ලස්සනට දැම්මේ. මොනවාද ඒ හදලාද? මේසෙකි. මේ මොකද මේ නියපොතු පාරවල් රණ්ඩු උනාද? ලස්සනට දැම්මේ. ඒවා වැහෙන්න දාලා නියපොතු පාරවල් වැහෙන්න. හරි හරි. හොඳයි. ආයිබෝවන් ඉතාමත්ම බලාපොරොත්තු තියෙන දවසක් අද. ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තානු කණ්ඩායමත් අතර අවසාන පූර්ව තරගයක් පැවැත්වෙන්නේ. මම හිතනවා අනිවාර්යයෙන්ම මේ තරගෙදි ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම ඇත්තටම හරි අනපේක්ෂිත සිදුවීමක් තමයි සිද්ධ වුණේ ඉන්දියානු කණ්ඩායමට. ගොඩක් බලාපොරොත්තු තියන් හිටිය ඉන්දියානු කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වෙනවා. නේද ගාවින්ද? ඔව් ඇත්තටම මෙහෙමයි ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ එහෙම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ විදිය. ඉතින් මේ ඔයම කියනකොට මට ඉන්දියාවේ මගේ යාළුවෙක් මට පොඩි කතාවක් කිව්වා ඊයේ පෙරේද එහෙ වෙච්ච සිද්ධිය. මේ ටීම් එකේ ගියා ඉන්දියන් ටීම් එක ගියාට පස්සේ ඊයේද කොහෙද? දැන් එහෙ ප්‍රශ්න තියෙනවනේ මේ තරඟ පෙරදුනහම මේ කරදර ප්‍රශ්න තියෙනවනේ ක්‍රීඩකයන්ට. ගල් ගහන ගෙවල්. ඔව් මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ හින්දා මේ ටිකේ දෝනි මේ නිකන් මොට්ටක් කිලියක් වගේ දාගෙන නිකන් රෙද්දක් ඔළුවේ දාගෙන පොඩි ගෑනු ළමෙක් වගේ එහෙමලු ඉන්නේ කාර් එකේ එහෙම යන්නෙත් නැලු ගෙදරත් නෙමෙයිලු බස් එකේ එහෙමලු යන්නේ. පාරේ බස් එකේ. ඔව් පාරේ දැන් බස් එකේ යනකොට මේ තව ගෑනු කෙනෙක් ඇවිල්ලා එතන වාඩි වෙලා තියෙනවා. දෝනිගේ ළඟින්. ළඟින් බස් එකේ වාඩි වෙනවනේ. මෙයා දැන් මූණ මෙහෙම හරවනවලු මේ අරයා බැලුවොත් මූණ දැක්කොත් අඳුරනවනේ. දෝනිගේ මූණ දන්නවනේ. අරයත් එබි එබි බලන්න හදනවලු. හරිද? ඒතකොට මෙයා තව මෙහෙම කරලා හැංගෙනවා. ඒත් ගෑනු කෙනෙක්. ඔව්. දැන් අරයා එබෙනවා මෙයා මෙහෙම වහගන්න. ටිකක් යනකොට අර අනිත් ගෑනු එක තට්ටු කරලා කිව්වලු බය වෙන්න එපා මම කෝලි කියලා. සිංහලෙන්ද කියලා තියෙන්නේ? සිංහලෙන් නෙමෙයි හින්දියෙන් කියලා තියෙන්නේ. හින්දියෙන්. එයා කියලා තියෙනවා මේ ඩරෝ මත් මේ කෝලි හූ කියලා. මොකක්? ඔව් එහෙම තමයි. ඔව් හොඳයි මේ ඇත්තටම ඒ වගේම කතා කරන්න ඕන විශේෂ දෙයක් සිද්ධ වුණා මේ තරගාවලියේදී සුපර් 8 වටේ අවසාන තරඟය. ශ්‍රී ලංකාව එංගලන්තය අතර පැවතිච්ච තරඟය ඔයගොල්ලෝ බැලුවා නම් එහෙම උනන්දුවෙන්. දැන් සාමාන්‍යයෙන් තරගාවලියේම මුළු තරගයේම මේ දවස්වල නායකත්වය දරන්නේ මහේලනේ. දැන් මේ තරඟ විතරක් ටොස් කරන්න ආවේ සුන් කුමාර සංගක්කාර. දැන් මේ තරඟෙදි විතරක් තරගාවලියේ මැද්ද මේ තරඟෙදි විතරක් ප්‍රථම වතාවට කැප්ටන්ව මාරු කරනවා. දැන් මේ වගේ දේවල් හරි අපූර්වයි නේද? නෑ ඒක ප්‍රථම වතාවට කියලා කියන්න බෑ. මොකද ප්‍රථම වතාවට අපේ 15 වෙනි බෆලෝ කණ්ඩායමත් ඒ කැප්ටන්සි එක මාරු කළා තරඟේ මැද්දේ. ඔව් තරඟේ මැද්දේ? මැච් එක මැද්දේ? මැච් එක මැද්දේ මාරු කළා. කොහෙද? පාලයියා කැප්ටන්සි එක අයින් කරලා කයිසට දුන්නා. එමු ඒ උනේ මෙහෙමයි. පාලයියා මේ හිච්චමල්ලිටම බෝල් කරන්න දෙන හිච්චමල්ලිට ගහනවා අනිත් අය. හිච්චමල්ලිට බෝල් කරන්නේ? ඒකයි ඒගොල්ලන්ගේ පාලයියයි හිච්චමල්ලිගේ අක්කයි මොකද්ද ඒ හින්දා. පස්සේ ඉතින් මේ කොච්චර කළත් හිච්චමල්ලිට ගහනවා හිච්චමල්ලි බෝල් කරනකොට. ඊට පස්සේ ආවා සිරි අයියා පාල අයින් වෙ. කයිසට දීපන් කැප්ටන්සි එක. බඩි මේ කැප්ටන් දැන් කයිසා. කයිසා ඔබ ඇරේන්ජ් කරපන් කියලා එහෙම අමාරු කළා. මැච් එක මැද්දේ. ඔව්. අම්මේ කියන්නේ ආණ්ඩෝ සිරි අයියා. ඇත්තට බලන්න නේ දේවමතනේ මහේලලා දැනගෙන වෙන්න එද නේද මේගොල්ලන්ගෙන් ඉගෙනගෙන ඒක නෙවෙයි. දැන් මම කියන්න හදන්නේ අද තරගයේදී ඇත්තටම මේක ටිකක් පරක්කු වැඩි මම මේ කියන එක මේක ෆයිනල් එකේදී හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් එකක් පොඩි ගේම් ප්ලෑන් එකක්. දැන් සමින් දෙරංග තාම මේ තරගාවලියේදී එකපාරක්වත් ආවේ නැහැ බෝල් කරන්න. මේගොල්ලන්ට කියන්න ඕන පාකිස්තාන් කණ්ඩායමට සමින් දෙරංග කියලා බෝලර් කෙනෙක් ඉන්නවා ලංකාවේ. එයා එන්නේ ෆයිනල් වලට විතරයි. එයා මහලිංගු වගේ නේ මහලිංගුට වඩා මාර හයියෙන් දානවා. 170ට විතර බෝල් කරනවා. ඔක්කොම බැට්ස්මන්ලා බයයි පොළු ගලවල යනවා කියලා ප්‍රැක්ටිස් කරන වෙලාවල් තියෙන කණ්ඩායම් දෙකම ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරන වෙලාවට සමින් දෙරංග බෝල් කරනවා. හරිද? ඒ සංගක්කාරලා ඔක්කොම උදව් කරනවා මේකට. ඒ සංගක්කාරලා නිකන් බයි වගේ තමයි ගහ හෙල්මට් ඔක්කොම ඇඳගෙන වෙලු ඇද්දිච්ච එක මෙහෙම වෙනවා. පොළු ගලවල යන ඔක්කොම අවුට් වෙනවා. පළවෙනි බෝල්ටම අවුට් වෙනවා. එහෙම බය වෙනවා. ඒකට පාකිස්තාන කණ්ඩායම මේ මාර වැඩේ නේ වෙන්නේ. මේක අපිට දිනන්න බෑ. කතා වෙනවා. මාලිංගනේ වෙන සමින් දෙරංග දාන ඔක්කොම ගැලවිලා යන්න කියලා ඒගොල්ලෝ මානසිකව වැටිලා ඒගොල්ලෝ එහෙම පෙරදිලා යනවා. කොහොමද මේ ප්ලෑන් එක? හොඳයි. කරන්න පුළුවන් නේද? ගාමින්දර මොකද හිතන්නේ අද තරගෙට මොකක් හරි සැලැස්මක් ගැන? මෙහෙමයි දැන් ඇත්තටම පොඩ්ඩක් ඉන්න. ඊට කලින් එකක් කියන්න තියෙනවා. මම මේක නොකිය ඉන්න හදලා මෙතනත් කියන්නේ මෙයාගේ වැඩක් තියෙනවා හරිද? මෙයා සල්ලි ගත්තොත් දෙන්නේ නැහැ. පොරොන්දුක් වුණොත් කරන්නේ නැහැ. හරිද? එදා පොඩ්ඩක් ඉන්න. ඕස්ට්‍රේලියාවයි පාකිස්තානයයි ගහනවායි කියලා ඔයා මැච් එකේදී ඕස්ට්‍රේලියාව දිනනවා කියලා ඔයා ඔට්ටුවක් කළා මායික්. 5000ක්. එතන කියන්න ඕනේ ඒවා. මෙතන තමයි කියන්න ඕනේ. මෙතන කිව්වේ නැත්තම් ඔයා දෙන්නන්නේ ලැජ්ජා කරන්න ඕනේ ප්‍රසිද්ධිය කියලා. 50 100 ගන්න ඒව කමන්නේ අතහැරලා දාමු. 5000ක් ඔට්ටු ඇල්ලුවා. ඕස්ට්‍රේලියාව පෙරදුනානේ.
හරිද? ඕ ඔස්ට්‍රේලියාව පෙරදුනේ දැන් එයා 5000 පරාදයි. එයා මට සල්ලි දෙන්නේ නැහැ මග අරිනවා. පෙරේදත් ඉල්ලුවා ඊට කලින් දවස් ඉල්ලුවා දෙන්නයි කිය මග අරිනවා. මොකක්ද මේක විසඳ හරි හරි දැන් කීයද පරාද මම පරාද කීයද 5000යි. 5000යි දැන් හෙට 2000 දෙන්නම් කියලා මං කිව්වනේ හෙට 2000 දෙන්නම් ඔව් කිව්වනේ හරි. හරිද ඔව් ඊට පස්සේ මං කියවනේ තව මාසෙකින් 2500ක් දෙන්නම් කියලා කිව්වා. හරි. කිව්වනේ ඔව් එතකොට කීයද අඩු 500යි. ඉතින් රුපියල් 500ට ඔච්චර කෑ ගන්නවද මේ සෙනග ඉස්සරහා මේ මට තව කත්තින කිය වැඩි සැලස්මක් ඇතට අපි මේ තරගේදී විශේෂ දෙයක් අපිට කරන්න පුළුව අපි මේ තරගේදී අකිල දනංජව ඕල් රවුන්ඩ කෙනෙක් කරන්න කරන්න පුළුවන් එක පාරට ඕල් රවුන්ඩ් යා බෝලනේ එක කරන්න විදිිය මම කියන්න කාලයක් යයි ඉතින් නෑ හෙට අද දවසෙන් කරන්න ඒකම මෙහෙමයි අකිල දනංජගෙද බෝලි වැදුනන මූුණ ඒක පිටින් තල් ලොකු ප්ලාස්ටර ඇදන්න මූ ඒකයට සයින් හොඳයි නතිීමකොට හොඳ වුණට ප්ලාස්ටරයක් දාන දාලිවරලා අකිල දනජ බෝල් කරනට යා බෝල් කරපුද එක කමන්න ප්ලාස්ටේ දාගෙනින් දැන් අකිල දනජ බැට් කරන්න වුණොත් හදිසිය ඒවනට අපි කරන්න දිල්ශාන් මුණ විරගේ මූන්ට ප්ලාස්ටර ඇදදාලා අකිල දනන්දක ටීසට් එක දාලා එවන මොක වැඩිය ඔය කටිය දැකලට ඇ අකිල වැට කරන කොමත් දැකල දිල්ශාන් මුණ විරුවත් එච්චර දැකලන එත කෙලින්ම දිශාම හොතර ගහන්ඩ පුළුව අපිට තව බැස්මන් කෙනෙක වාසිය ගණඩ පුළුව කාලයම් ලංකාටකට ගහන නැතිවෙන්න වැඩක් ඔය මහිත ප්ලෑන් කරලා කරන්න ඒ සෞත් ඇෆ්‍රිකාවලට උනාවගේ ඒ අපි නම් කරලා තියෙන එහෙම එක. ඒගොල්ලො කරලා තියෙනවා ඕනත ඕන එකක් කිව්වත් ඒගොල්ල ඔයාට බපලෝස්ලයිතින් ගුද්ද ප්ලෑන් පොඩි හොද්ද ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි පොඩ්ඩක් ඒක කොළඹ නගරේ ජනතාවගේ ප්‍රේක්ෂක උදව්වත් ඕනේ. ඒකෝමද ඒක කරන්න දැන් කරන්නේ මෙහෙමයි. අපි හෝටලෙන් ටීම් එක දාගෙන පාකිස්තාන් ටීම් එක දාගෙන බස් එක යනවා කළුතර පැත්තට ගිහලා හොරණින් වටෙන් ලොකු රවුමක් ගහලා එනවා මාලිගාවත්ත ග්‍රවුන්ඩ් එක පැත්තට. ආර්පී ප්‍රදේශ ග්‍රවුන්ඩ් එකට එනකොට ඒ හැම තැනම කඩවල බෝඩ් ඔක්කොම වෙනස් කරලා තියෙනවා පල්ලේ කැලේ කියලා. කඩවල. එතකොට ග්‍රවුන්ඩ් එකෙත් ගහලා දෙනවා පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කියලා. එතකොට ටීම් එකේ හිතනවා අපි මේ ප්‍රැක්ටිස් කළේ ප්‍රේමදාසගේ පිච් එකටනේ. මාර වැඩේනේ මේ දැන් පල්ලේ කැලේනේ මැච් එක දෙන්නේ අපිට වැරදුනානේ කියලා පොඩ්ඩක් ෆෙඩ් අප් වෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒකට තාර වටේ ගෙනියන්නේ නුවර ගියා කියලා දැනෙන්නේ. නුවර ගියා වගේ දැනෙනවා දුර. මන්දා ඉතින් ඕවා කරන්න පුළුවන් වැඩද කවදාවත් කරලා තියෙන දේවල්ද ලෝකේ ඒවා. අයි කරලා නැත්තේ. කොහෙද? අපේ ලංකාවෙම කරලා තියෙනවනේ ඉස්සර කාලේ. කොහෙද? පරංගියා කෝට් එකේ නිච්චේ. ඕකන වෙද ඕක ඇත්තට ප්‍රායෝගික නෑ. ඔව් ප්‍රායෝගික නෑ කියන්නේ දැන් කරන්න දැන් ඒගොල්ලෝ ගිහිල්ලා ඉවරයි. ප්‍රායෝගික වැඩක් තියෙනවා කරන්න පුළුවන්. එතන මේක මෙහෙමයි මේක මේ පාකිස්තාන් කණ්ඩායම ඉන්නවනේ. ඒගොල්ලෝම ටිකක් තරහ උස්සනවා. කෑම පරක්කු කරනවා ටිකක් උදි හෝටලේ. කට්ටිය එකතු වෙලා කරන්න ඕනේ. ඊට පස්සේ බස් එක දානවනේ එළියට. යන්න. ඒ අනකොට 112 බස් එකක් තියෙන 112 බස් එකකට පිටිපස්සට සෙට් කරනවා. බස් එක කොටනවනේ. දෙන්නේ 112 කොහොමද කරනවා? ඒක කොටනවා දැන් ටීම් එකේ ඉන්න බලන්න යන්න ගිහලා ටිකක් දිනනකොට මාලිගාවත්ත කිට්ටුනට 140කට සෙට් කරනවා. ඒක ඊටම ඒකත් කොටනවා. කොට ගිහලා ග්‍රවුන්ඩ් එකට යනකොට තද්ද වෙලා තරහ වෙලා පාකිස්තාන් කණ්ඩායම ඉවර වෙලා යනවා. එතනින් අපිට පොඩි ජයග්‍රහණයකට ඔව් කාලේ නැහැ නේ ටක් ගාලා. ඉතින් දැන් ඒ වුණාට ඔවා කරන්න වෙලාවක් නැහැ නේද? ඇයි? දැන් ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඉවරයිනේ. අන් කියලා තියෙන්නේ. කාටද? කියන්න ඕන කට්ටියට කියලා තියෙන්නේ ඒ ඒගොල්ලෝ වුණාට ඊට ආපන් රූට් දෙක බස් කට්ටිය එකමුතු කරනවා කියන එකත් ලේසි නෑ වගේ වැඩක. බලන්න වැඩේ හරි ගිහිල්ලා තියෙන්නේ මට විශ්වාසයි. අද දැන් ඔන්න තරඟ අපි ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. අද දිනලා අපි ෆයිනල් ඇවිල්ලා අපි කප් එක ගෙනල්ලා අපි ඇත්තටම මේ සතුට සමරනවා කියලා මේ අවස්ථාවේදී මම බය නැතුව මේ අවස්ථාවේදී මම කියනවා. එසේනම් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය වේවා.